අඟහරු 7 හිටියොත් කසාදය අනිවාර්යයෙන්ම ඉවරද? බොහෝ දෙනාගේ මනසට එන බය සහ සැකය තමයි මේ. විවාහ ජීවිතය තුළ ගැටලු වෙද්දී අඟහරු 7 නිසාද මේක විසඳන්න බැරිද කියලා හිතන අය අදත් බොහෝ දෙනෙක් ඉන්නවා. අද වීඩියෝවෙන් අඟහරු 7 කියන්නේ ඇත්තටම මොකක්ද? ඒක කසාදයට කොච්චර බලපානවද? විසඳුම් තියනවද? සරලව පැහැදිලිව අපි ඒ ගැන කතා කරමු. ජ්‍යොතිෂයට අනුව අඟහරු 7 කියන්නේ විවාහය, සම්බන්ධතා සහ ජීවිතයේ එකකතාව නියෝජනය කරන සත්වන භාවය සහ ඒකට බලපාන ග්‍රහ බලයන්ටයි. සමහර ජන්ම කුණ්ඩලීවල මේ සත්වන භාවයට පීඩාකාරී ග්‍රහ බල හෝ දෝෂ එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒත් මෙතන වැදගත් දෙයක් තියෙනවා. අඟහරු 7 කියන්නේ අනිවාර්යයෙන්ම විනාශයක් නෙවෙයි. ඒක අවධානය, අවබෝධය හා නිවැරදි හැසිරීම අවශ්‍ය වෙන තත්වයක් විතරයි. බොහෝ අය කරන ලොකුම වැරද්ද තමයි දෝෂයක් තියෙනවා කියලා එකපාරටම බය වෙලා ආතතියට වැටෙන එක. අඟහරු 7 තියෙන සියලුම කසාද විනාශ වෙන්නේ නැහැ. සාර්ථක විවාහ ජීවිත ගත කරන බොහෝ දෙනාටත් මේ දෝෂය තිබුණා. විවාහය බිඳ වැටෙන්නේ සංවේදනයේ තියෙන දුර්වලතා, ඉවසීමේ ඇති දුර්වලතා, ගරුත්වය නැති නිසා සහ අධික සැකය සහ ආතතිය නිසා. ග්‍රහ බල මඟ පෙන්වීමක් විතරයි කරන්නේ. ජීවිතය ගොඩනගන්නේ අපි කරන ක්‍රියාවන්. අඟහරු 7 පිහිටින අයට සමහරක් විට මේ වගේ ලක්ෂණ පෙන්නනවා. සිත් නොගැලපීම්, අසහනය, කුඩා දේවල් වලට විශාල වාද, විශ්වාස ගැටලු, වෙන්වීම ගැන සිතුවිලි. ඒත් මෙතන වැදගත් දෙයක් තියෙනවා. මේ ලක්ෂණ අවබෝධයත් නිවැරදි හැසිරීමක් තිබුණොත් සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන්. අඟහරු 7 පිහිටීම කියන්නේ විසඳුම් නැති දෝෂයක් නෙවෙයි. නිවැරදි ජ්‍යොතිෂයේ උපදෙස්, සිත් සංසුන් කරන ආගමික ක්‍රියා, ඉවසීම සහ සංවාදය, එකිනෙකාට ගරු කිරීම, සැකවලට වඩා විශ්වාසය, මේන් විවාහ ජීවිතය ශක්තිමත් කරගන්න පුළුවන්. මතක තියාගන්න, ග්‍රහය බලපානවා. නමුත් ජීවිතය පාලනය කරන්නේ අපේ හැසිරීම. ඔබේ අඟහරු 7 පිහිටලා තියෙනවා කියලා ඔබේ විවාහය අත්හැරලා බය වෙන්න එපා. අවබෝධය, ඉවසීම, ආදරය මේ තුන තියෙනවා නම් ඕනෑම දෝෂයක් ජීවිතයට පාඩමක් කරගන්න පුළුවන්. වීඩියෝ එක වටිනවා නම් ලයික් එකක් දාන්න. ඔබේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.